අද අපි හදන්නේ මෙන්න මේ වගේ කපාගෙන බිත්තර කරි එකක්. ඉතින් බිත්තර ටික හොඳට තඹ ගත්තා. ඊට පස්සේ මෙන්න දෙකට කැපුවා. අපි බලමු ඊටු ටික මම කොහොමද කරන්නේ කියලා. අපි මේක මෙහෙම වහලා පැත්තකින් තියමු. ඉස්සලාම අපි අපේ පෑන් එකට දා ගන්නවා තෙල්. දාගත්තා. ඊට පස්සේ අපි මේක ලිප පත්තු කරමු. අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න. මේ තියෙන්නේ රතු ලුණු, පොඩි ලුණු. ඉතින් අපි පොඩි ලුණු ටිකක් සත් වෙනවා. අපි මේ ලුණු ටිකක් දානවා මේකට. මෙහෙමම දානවා. ඒකට අපි දානවා කරපිංචා ටිකක්. පොඩියට කපාගත්ත කරපිංචා. ඊට පස්සේ පොඩි රම්පෙ කොළ දෙක තුනකුත් දානවා. සුදු ලුණු ටිකකුත් දානවා. මේ හැම දෙයක්ම තරමක් බෙදගමු. ඊට පස්සේ අපි මේකට දානවා අමු මිරිස්. මේ පොඩියට කපාගත්ත අමු මිරිස්. රතු පාටයි කොළ පාටයි. ඊට පස්සේ මෙහෙම්ම මේකට දානවා අපි තක්කාලි. ටිකක් මේක මෑෂ් වෙන්න තියන්න ඕනේ. අපි ඊට පස්සේ මේකට දානවා මිරිස් නේ තරමක් දානවා. ඊට පස්සේ දානවා කහ. ඊට පස්සේ දානවා මේ වගේ බේ ලීෆ් එකක් දානවා. ඊට පස්සේ අපි දානවා මේ අමුතුන ටිකක්. ඊට පස්සේ උළුහාල් කුඩු ටිකක්. ඊට පස්සේ ලුණුත් තරමක් දාමු. ඊට පස්සේ ගම්බිරිස් ටිකක් දාමු. ඊට පස්සේ අපි දාන්න පුළුවන් බෙදපු තුන පහ ටිකකුත්. මේ සියල්ලම දාලා අපි දැන් තව ටිකක් මෙහෙම කර කරගමු. කර නෙමෙයි බදිමු. පොඩ්ඩක් දෙන්න. ඊට පස්සේ අපි දානවා මේ පොල් මේ වගේ කෝප්පයක් අරන් පොල් දානවා. අද හොද්දක් බොර හොද්දක් ලුණුත් දාලා තියෙන්නේ. මේක ටිකක් තව චුට්ටක් කොහොම වෙන්න ඕනේ. අපි මේක තව ටිකක් කොහොම බදිමු. දැන් මේක තැම්බිලයි තියෙන්නේ. මේ හොඳට තැම්බුණා. අපි දැන් මේකේ ලිප ඔෆ් කරන්නේ. අපි මෙන්න මෙහෙම අරන් මේ ෆෑන් එක තියෙනවා මේකට. එකෙන්ම හදන්න පුළුවන්. ඕගලන්ට පෙන්නන්න ඕනේ තමයි භාජන දෙක තුනක් අරන් හදන්නේ. ඉතින් මේක ටිකක් ඔන්නෝම මම නිවෙන්න අල්ලගෙන ඉන්නවා මෙහෙම. මේක ටිකක් නිවිද්දෙන් ඔහම. නැත්තම් මට මේක බ්ලෙන්ඩර් එක දාලා බ්ලෙන්ඩ් කරගන්න බෑ. මේක දැන් ඔන්න නිවා ගත්තා. දැන් මම මේක බ්ලෙන්ඩර් එකට දාගන්නවා. බලන්නකෝ. මේක හිමින් බ්ලෙන්ඩර් එකට දාගන්නවා. මේක බ්ලෙන්ඩ් කරලෙමු. දැන් ඒ වැඩෙත් ඉවරයි. මම මේක දැන් අරගෙන මෙතන තියලා මගේ ඉතුරු වැඩ ටික කරන්න ලෑස්ති වෙනවා. ඔන්න. මේකට ආයේ ඔයිල් ටිකක් දාගෙන පොඩි වැඩක් තියෙන්නේ. ඒ වැඩේ කරමු. ඉතින් මේ තියෙන අපේ බිත්තර අපි බිත්තර ටික අරගෙන මෙන්න මෙහෙම අනිත් පැත්ත ගහ ගන්නවා. පරිස්සමින් කරන්න. හිමින් පරිස්සමින්.
පොඩ්ඩක් මිරිස් කුඩු ටිකක් අරගෙන අපි පොඩ්ඩක් දාමු. කහ චුට්ටකුත් පොඩ්ඩක් දාමු. මිත්තේලට දාලා මේක මෙහෙම චුට්ටක් එහෙට පිට හොල්ලමු. මේක හරිම රස ඔද්දා. කොහොම ටිකක් බෙදගමු. දැන් මේක හරි අපි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ මෙන්න මෙහෙම. අනිත් පැත්ත. මේ පැත්ත බෙදලා ඉවරයි. දැන් චුට්ටක් මේ පැත්ත බෙද ගන්න ඕනේ හින්දා මෙන්න මෙහෙම. හැමදාම එක විදිහට බිත්තර හදනවට වැඩිය පොඩි විවිධ දේවල් කළාම අපේ ගෙදර දරුවොත් ඉතින් ආසයි. විවිධ විදිහට. මේ බිත්තරේ තැඹුවා කෑවා ඒක වෙනම කතාවක්. පොඩියට ඉතින් අපි වෙනසක් කළා දෙමුනේ. දරුවෝ ඉන්න ගෙවල් වල අය හරි ආසයි මේවට. චුට්ටක් මෙහෙම තියලා ගමු. අපිට මේකේ හදන්නත් පුළුවන්. ඒ වුණාට මං හිතුවා මේකේ හදලා පෙන්නනවයි කියලා. නේ? මේකෙම හදලා පෙන්නන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේකට දාමු තෙල් ටිකක් දාගමු. චුට්ට පෙන්න දාගමු. ආ දෙකටම තෙල් දැම්ම හින්දා. හරි. දැන් ඒකට අපි මේකට සුදුරුණු ටිකක් එතකොට මේ මිරිස් තියෙනවා. මේක ලුණු දාලා ටික වෙලාවක් තිබ්බ මිරිස් වගේක්. මම ඒ ලුණු ටික බීරන ගමන්ම මේකට දාන්න. තව පොඩ්ඩක් දාමු. තව පොඩ්ඩක්. එතනම බදින අතරේ සම්පේ කරපිංචයි ටිකකුත් පොඩ්ඩ වෙන්න දාමු. මොකද අරකට දාලා තියෙන හින්දා. ආයි තක්කලි ටිකක් මේ ඊතුරු තක්කලි ටිකක් ඔහොමම දාගමු. දැන් හරි. පොඩි ටෙම්පර් එකක් දාගත්තා. මේ බලන්නකෝ. දැන් මේක හරි. අපි දැන් අර බ්ලෙන්ඩර් කරපු එක තියෙනවනේ මේ. අපි ඒ ටික ඔක්කොම මේකට දානවා. දැන් ඒක ඉස්ම මදි. අපි ඊට පස්සේ මෙන්න මේකෙන් වතුර ටිකකුත් දාමු. දාලා මේකටත් මෙහෙම වතුර ටිකක් දාලා මේකේ අර ඉස්ම ගතිය හදාගමු. මේ අපරාධෙනේ මේක ඉතුරු කරන එක. එහෙම ගමු. බොර හොද්දක්. මේක ඉතින් උතුරන්න ඕනේ. උතුරනකන් මේක හැදි ගන්න ඕනේ මෙහෙම පොල් දාලා හින්දා මෙහෙම හැදි ගන්න ඕනේ. හොද්ද බොරේ හරි. අපිට දැන් තියෙනවා තව පොඩි වැඩක්. මේකට දාගන්න ඕනේ සියඹලා ඉස්මෝලින් චුට්ටක්. දෙකක් වගේ දැම්මා. ඊට පස්සේ ලුණු බලලා දාමු. ලුණු ඇති. ලුණු දාන්න ඕනේ. දෙසරයක් ලුණු දැම්මනේ. දැන් ලුණු ඇති. ඉතින් අපි දැන් තව පොඩි වැඩයි තියෙන්නේ කරන්න. අපි මේකට මෙන්න මෙහෙම මේ බෙදගත්ත බිත්තර ටික තම්බා බෙදගත් බිත්තර ටික මෙන්න මෙහෙම තැම්පත් කරමු. අපිට ඊට වැඩි ලේසි මෙහෙම කරමු. මෙන්න මේකට බෙදන එකටම මෙහෙම තියලා මේ බෙදන එකටම මෙහෙම තියලා පොඩි ස්ටයිල් එකකට බෙදන එකටම මෙහෙම තියමු. තියලා මේකට දාගමු. ඔයගලන්ට අවශ්‍ය විදිහට ඉතින් කරගන්න පුළුවන්. ඉතිපත් ඔෆ් කළා. මේ දැන් මේකත් ආයි ගොඩට අරන් මේ බොරේ නියමෙට බොරේ තියනවා. ඒක ටිකක් තව කවලම් කරගමු. කවලම් කරලා මේකට දාගමු. කවලම් වෙන්න ඕනේ තව.
අපි හිතුණා මෙන්න මෙහෙම මල වගේ මේකේ තියාගමු. හරි. මම තියාගමු. නැත්තම් හොද්ද ඔක්කොම දැම්මට පස්සේ බිත්තර නෑ වගේ. ඊට පස්සේ අපි මෙහෙම කොත්තමල්ලි කොළ ටිකකුත් අරගෙන මෙහෙම දාමු. උණුවෙන්ම දැම්මම හරි සුවඳයි. හොද්ද උණුවෙන් තියෙද්දිම